Hello guys, ඔන්න ඔයාට අරන් ආවා ස්පෙසිෆන් මෑන් 0 කියන හොරර් ගේම් එක. ඉතින් මේක මල්ටිප්ලේයර් ගේම් එකක්. මල්ටිප්ලේයර් ගැහුවා හැකි, නෝමල් ගැහුවා හැකි. ඉතින් අපි වැඩි කතාවක් නැතුව හොරර් ගේම් එක ප්ලේ කරන්න යමු. ඉතින් මම ඔයාලට වීඩියෝ එකක් දාන්න බැරන මේ වීඩියෝ එක මම හිතන්නේ අඟහරුවා වගේ රෙකෝඩ් කරන්නේ. ඉතින් ඔයාලා වෙටේ වීඩියෝ වැටෙන්නේ සතියෙන් සතිය වගේ වීඩියෝ වැටෙන්නේ. මේ දවස් ටිකේ වෙලාව නැහැ. ඒකයි. ඉතින් අපි වැඩි කතාවක් නැතුව ප්ලේ කරලා බලමු. normal mode දැම්මා. ඉතින් කොන්න එක කැපුවා ගායිස් නිකන් පොඩි ළමෙක් වගේ පේන්නේ නැත්තේ. කොන්නේ. ඔයාලට පේනවද දන්නේ නැහැ. මම පේනවනේ. ගායිස් ආවා. සාද්දේ වැඩි කරමු. නාවේ තින්නේ. ඇගිල්ල දැම්මා. පේනවා නේද? ඕච්චේ ගත්තා. දැන් මෙතන යතුරු හොයාගන්න ඕනේ මේ දොරේ. ගත්තා. නැට්ටේ මොකුත් නෑ. ඉතින් යාළුවනේ මම සබ්ස්ක්‍රයිබ් කරලා ෂෙයා පාරක් දාන්න. මගේ channel එක ෂෙයා පාරක් දාන්න. සබ්ස්ක්‍රයිබ් 70ක් ඉන්නවා. 70ක් ළඟ වෙන්න. ඉතින් සබ්ස්ක්‍රයිබ් කරපු අයට thank you. ඔයාලා මගේ වීඩියෝස් බලන්න දිගටම සෙට් වෙලා ඉන්න. තව හොරර් ගේම් ඔයාලට අරන් එනවා. මේක විතර නෙමෙයි මගේ පළවෙනි හොරර් ගේම් එක මම හිතන්නේ. කලින් හොරර් ගේම් එකක් ගෙනාවද? නෑ ගයිස් ගෙනාවේ නෑ හොරර් ගේම්. මේකේ හොල්මන නෙමෙයි මේක ඉන්නේ නෑ ගයිස් මේකේ මකුලෙක් වගේ ඉන්නේ හොල්මනක්. මකුලෙක් වගේ නෑ සතෙක් හොල්මනකුත් නෙමෙයි සතෙක් වගේ ඉන්නේ. චෙක් කරගෙන යන් ගැම්මටම ෆස්ට් ඒඩ් ඕනේ. මේ ටික අපි පරීක්ෂා කරමු. කුත් නෑ ගයිස්. ඔය ඇඳ පේනවනේ ඇඳ වෙන්න ඔයගේ පාටින් පෙන්නන්නේ නෑ. අර අරුවාම හැංගෙන්න පුළුවන් ඒ ඇඳයට. ඒකයි පෙන්නන්නේ එහෙම. ගයිස් අර ජරා හතෙක් එනවා. හරි ගන්න එපා. මේක ගමු. ඒවා අපිට ඕන වෙනවා ඉස්සරහට ගන්න. මේකේ තුවක්කුවක් තියෙනවා. අර ජෙලි සතෙක් එනවා. ජෙලි සතෙක් කියන්නේ අර ඒ මකුළු වගේම තව කණ්ඩායමක් ඉන්න පොඩි මේ ජෙලි ජෙලි වගේම. අප්පා මාව කන්න එනවා ගයිස්. අප්පල්ටි කෑ ගන්න වෙයිද? අප්පා හිරුණා. ඌ මාව කෑවා ගයිස්. මිඩි මිඩියක් කො. දාගමු මට ඌ ඩැමේජ් කරා හොඳට. නෑ තව පස්සේ එනවාද? ඉන්න. මේක ලොග් ගයිස්. ඇයි එහෙම කරන්නේ? මේක වල මෙඩියක් දාගත්තනේ. කාමරේ. අම්මා ඉතින් ගයිස් ගන්න එක හම්බුණා. දැන් අර පොලොස් කොට්ටුව රමේ හද්දෙලා ආව පුදුමයි. Yeah guys. ඉබ්බා. ඔල්වට මෙද. හරි guys ඉවරයි. ඌ ආයෙ නැගිටින්නේ නැහැ. ඌ ෂොට් එක ඉල්ලන් කෑවේ ඇවිල්ලා මගේ. ඉල්ලන් කනගෙන ඔන්නකොට තමයි. මේක ගන්න එක දිනවා අහන්නේ. පාරේ ජෙලි වගේ වෙනවා මහා කරදරයක් වුණා. උඩ ෂොට් එක වැදුනා. ඌ ආයෙ නැගිටින්නේ නැහැ. ආයෙ විනාඩි 5කට නැගිටීද ගන්න. විනාඩි 5න් ඔකයි නැගිටියේ ඔක. ඒ සාද්දෙට තමයි ගයිස් ආයෙ දැක්කනේ මං ඉස්සෙල්ලා මොකද්ද ඉතික් කරන්නේ. නැත්තම් ඌ එහෙම එන්නේ නැහැ.
නැත්තර ජරා හත්තු තමයි අර බිම දිගේ එන්නේ. උන් තාම වද දෙන්නේ නැහැ. දැන් මේකට බුලට් එකක් හොයාගන්න ඕනේ. නැත්තම් මට මං ඉවරයි. CCTV යන්නේ හමුනේ. චෙක් කරලා නේද මෙහෙට ගියේ නෑ ගයිස් බලමු මේ චෙක් කරලා. ආමද චෙක් කරලා බාත්රූම් එකක් වයි. පරිදි බුලට් නෑ. බාත්රූම් චෙක් කරගම් බලන්න. මොකුත් නෑ. ටොයිලට් එකක් තමයි. හැම ගේම් එකම ටොයිලට් එකක් සම්බන්ධයි. කොහොම හරි. මේ ගායිස් මෝචරියක් ඉස්පිරිතාලයක්ද මන්දා මෝචරියක් වගේ නේ පේන්නේ. මෝචරියක් වගේ නේ. ඔව්. අපි අරගත්තද? කලින් නෑ නේ ගයිස්. බැලුවා. මෙහාට ටිකක් ගිහිල්ලා බලමු. ඔද අපිට බුලට් එකක් ගන්න. මොනවත්ම නැද්ද මේ? අදන්න රෝල් එකක් හම්බුනා. මේක අරගන්න වේද? බෑ. වැඩක් නෑ. අරබුණදී කාමර දිනකින් ගයිස් බලාගෙන යන්න. ෆස්ට් එඩ් ඕනේ නෑ. ෆස්ට් එඩ් ආයෙ ඩැමේජ් කරොත් තියෙනවා. බුලට් මෙයාලා 4ක් හම්බුණා. දැන් මේකට මොකක් හරි ඕනේ ගැජමැටික් කෑල්ලක් මේ. ගන්න එකයිපත් වෙන්නේ නෑ. උණ්ඩ 4ක් තියෙනවා හිතන්නේ. උණ්ඩ ඉන්නේ මේ කාමරේ බලමු චෙක් කරගමු. ඉතින් ෆේස් කැම් එකක් දාලා හොරර් ගේම් එකක් ගෙන්න කියලා හිතුණා. ඔන්න ඉතින් ඔයාලට ගෙනාවා. ඉතින් බලලා මට ෂෙයා පාරක් දෙන්න. වීඩියෝස් මේ දවස් ටිකේ රන් වෙන්නේ නැහැ ඉතින් අර. ගම් වතුර සීන් ආවින් දෙන්න කියලා. කට්ටිය දැන් පොඩ්ඩක් ආපදාවෙන් මේ වෙලාවේ ඉන්නේ. වට වෙලා ඉන්නේ. ඒ නිසා කට්ටියට වීඩියෝ බලන්න වෙලා තියෙන්නේ. මේ චෙක් කරාද? අපා විඩියෝ එක හැලලා කන ජරාවක් නා කියා ඕවා තව එකක් ඉන්න ඈ අලංකෝ තා මොනවද ගයි චෙක් කරන්න තියෙන්නේ මේ ලබ්බේ මම චෙක් කරානේ හැමතැනම වෙන්නේ අර ජරා හතෙක් යන බලන්න බුදු අම්බෝ heart attack එක හැදෙනවා තව ඩිංගි. බය කරන්න එපා ඕයි. බය වුණා මං. මොදර. යකෝ heart attack එක තාම බපුව ගහනවා. පිස්සුනේ කෙලින්නේ. අම්බෝ බය වුණා මං. ඉන්න මේ guys brightness එක කරගෙන හරි. අම්බෝ ඒ යකා පිස්සුනේ කෙලින්නේ මං බය වුණා. බුදු අම්බෝ හොමෙනාද බා එකපාර මූණ්ඩ. හිතක් පපුවන්නේ නෑ වගේ උටන. ඉතින් මේ දවස් දෙවෙනි දවස ගයි. හිර වුණාද? අනේ. පුටුවක් තියෙන. කවුද මං පුටු තියන්නේ? ඉතින් මේ මෙතන ගයිස් මෙතන කාමරේට යතුරක් ඕනේ. මේ යතුර තමයි දැන් මම මේ හොයන්නේ. ටෝච් එක ඔන් කරනවා ඉස්සෙල්ලා මෙලෝ හත්ති ලව්වක් පේන්නේ නැහැ. දැන් ඉතින් ගයිස් ඒක තමයි නැත්තේ. මේ යතුර කාමරේ මේ චෙක් කරේ නැද්ද අපි කලින්? නෑ නේ. චෙක් කරලා නෑ කොල්ලෝ. චෙක් කරා යන් අපි. එතක තෝඩුවා තිබ්බොත් බලමු. කටු දෙකක් තියෙනවා ගයි. අරුවට ෂොට් එක දුන්නේ දෙන්න. ෂොට් එක දෙන්න අතට යතුරු හොයාගන්න යතන යතුරු හොයාගත්තා නම් මට කී කාඩ් එක එතන තියෙන්නේ. කී කාඩ් එක ගත්තා අර දොරට දැම්ම ගියා. අර දොරක් තිබ්බනේ ගයි ලෑලි ගහලා වගේ එතන දාන්න ඕනේ මේක. කී කාඩ් එකක් තියෙන එතන. ඒකෙන් තමයි යන්න පුළුවන්.
අප්පා ජෙලි හෝතම්බුවෙක් එනවා දැන් ආයෙරයා. මලම කරදරයක් බං උන්න. ජෙලි හෝතම්බු. මේ මං කියන්නේ ජෙලි හෝතම්බු කියලා. මෙයා මොකුත් නැද්ද ඉතින් අනේ මන්දා. එපා වෙනවා ගයිස් දැන් ඉතින් වීඩියෝ එකක් දික්කනවා එහෙම වුණාම පිස්සු නටනවා. දැන් අරු ඉස්සරහ වැන්නොත් මම හතුරිනේ මං ආටරයක් ඇදෙනවා මට ඌ එන විදියට. අපා මේක ගත්තොත් නෑනේ. කොහොම අර ගන්න එක? ඌ කාබායි වෙන ගාඩින්ගේ. මම ඇරෙන්නේ නැහැ. මෙතනින් අප්පා මුවා පාබා කෑ ගහන්න එපා යකෝ අරු මට හරි ගයි මට හරි අනේ අරු වෙනවා අපෝ මුණ විශාල කරදරයක් අරු කෑ ගැහුව ගමන් මුගේ ඒක කෑ ගැහුව ගමන් එනවා පා අපි තව පාරක් try කරලා බලමු පොඩ්ඩ අමාරුයි ගේම් එක ෆුල් ගේම් එක අමාරුයි මට අර යතුරු සාගන්නවරු ඉන්නේ මොකද ගයිස් වෙන්නේ පිස්සු කෙලිනවා ටෝච් එක මොකද හරිය රීලෝඩ් කරන් තියෙන්නේ අප්පඩ හුඩු රීලෝඩ් හරි දැන් වරේ පයින් ගහ ගන්නවා දැන් ආව නංගා දැන් ආව ඉවරයි මල්ලි පුතා ගාමලොක් මට හිතා ගන්න මොකක්ද වෙලා තියෙන්නේ කියලා මම චෙක් කරානේ හැමදාම නැට් එක මම චෙක් කරා ඉස්සෙල්ලා ඕ මෙතනින් එහාට යන්න නැද්ද නෑ මෙතනින් එහාට පාර ඉවරයි ඉන්න මුන්දින් ඇහැට වෙනවා පොඩ්ඩක් ඉතින් අර යතුරු නෑ කොහොම හරි තියෙන්න එපා ගයිස් අඩේ කැමරාවෙන් බලමු අර හෝතම්බුව පේන්නේ නෑ කණෑ ගයිස් ඌ ආවත් අදාළ නෑ මං තියලා දානවා ආවොත් නම් කෙලින්ම හෙඩ්ෂොට් ඔළුව දුවන්න ඔළුවක් නෑ උට ඔළුවටම කිලිනවා આવොත් මේ මෙතන මෙන්න මේකත් අරගන්න ඕනේ මේ ඒක තමයි කියනවා මේ හොයාගන්නරු මම ඉන්නේ ඔය ඵලයන් කොහොදයක් මල තොපි නිසා තමයි ඉතලා අහුනේ මාරවදේ පාසෙන් එනවා කොනිකන් ගෑණි වගේනේ මේක චෙක් කරාද ගයිස් ඔව් නේද ඵලයන් අරුගේ ආච්චිට කෝ ඉස්සරහ හිටියා නෑ ලොක් බා අනේ වන්න හිතා ගන්න මොකද්ද ගන්න කියලා දෙන්ට ආවා කොර අඬු දි ගයිය නැද්ද එයා ඩියුටි ඔෆ් තද අම්මට කියද්දි වෙනවා කොහෙන් දෙන්නේ දෙනගත්ත කියලා මාත් එක්ක හෙල්ලම් ගන්න එපා තියෙන අලු කට්ට කුඩු වෙන්න ඔය දින්නේ කියපන් අඩු හරි බඩ ඕක තමයි කරගන්න ඕනේ ඇද්ද බඩ ඇද්ද වෙල්ලම් දාන්න එන්න පායා
බුදිය ගනින් අන්න බුදිය ගනි ගෝ පොඩි එකා පොඩි කකුළු පැටියෙක් මූ මට පැත්ත කරලා ඉන්න ඕනේ මාත් එක්ක හෙල්ලම් කරන්න බෑනේ දන්නවනේ ගෑට් එක දෙන පුපුරන්න දෙනවා මට පුපුරන්න මේර මෙලේ දේව මේකට ආවද ඔව් ආවා කවුද බලයි දැන් මේ ලයිට් තිබ්බේ මල්ලි මේ මම රත්තියක් ගහන්න එපා මේක දැන් හොයන්න මට පොඩි ඉංගියක්වත් නැහැනේ කොල්ල අන්න ඒකයි මේ ගේම් එක ටිකක් අමාරුයි හිතන තරම් ලේසි නෑ වෙන දේ හිතන දේ වෙන්නේ නැහැ වෙන දේ හිතා ගන්න බෑ වෙන දේ හිතා ගන්නට වෙලා ඉන්නේ අම්මට යතුරු හම්බුණා යතුරන්න හම්බුණා මොකේද මන්දා මම හිතන්නට දොරේ ආච්චිට හවුලම් කරන්න අහක්කන් අප්පා දැන් මූගේ කරුණේ මූණම හැබැයි අරින්න බෑ පා උන් එකද යකෝ පොලියෙන් එනවා තෝ තාම නෑ තොට ආයෙත් යන්න ඕනේ කොහොම හිටපන් තෝවායලු ආවත් ගහනවා ඒක යතුරක් නෙමෙයි ඒතකොට මොකේද මං යතුර සිටියේ අරුණන් තව බුදිය ලොක්ක බුදි තව දැන් මොකේ යතුරද බං මේ අක්කරි දොරන් ලොක් කළා තිබ්බගේ මතක හරි මතකයි ගයිස් අර පැත්තේ කෙරෝලේ දොරක් මොකද ලොක් අරු නැකිලා ලොක්ක නැකිලා ආයෙ ඉතින් ඔක හම්බෙන්න අර කෙරෝලේ දොරක් ලොක් කරලා තිබ්බගේ මතකයි මට මේ එකම හුට්ටක් පෙරේනේ කරගෙන්නවා කොහොමන්ගේ දොර තිබ්බා හරි මේ තියෙන්නේ බා අක බුලත් නැහැ කද්ද මන්ද ඒක හම්බුණා මේකෙන් ගැහුවා මේක දැන් අර හෝතම්බු පැටිය ආවේ නැත්තම් මං සතුටින් ඔක ආවත් ඔක යවදන් ගමන් ආය දන්නවනේ අර ලෝඩින් නෑ අප්පට හීනානේ චික්කේ තව නැද්ද එකපාර තව එකපාර අයියේ මේ ගන්න එක ලෝඩ් එක තිබ්බේ නෑනේ අයියෝ මං ඉල්ලන් කෑවේ බා තේරම හම්බුණා හරිද බලනවා කුණේදී අයියෝ ඇයි බං මට මෙහෙම වෙන්නේ ඒක නම් මම බලු වැඩේ දැන් කොහෙටද මං අන්නර දොරේ යතුර හම්බුණා බං මට මේකේ what යකෝ මොකේද තෝ යතුර කක්කයි දොරල් මේ දෙපැත්ත බලන්න ලොක්කේජි දොරක් තිබ්බ තව මට මතකයි ඒකට යතුර හම්බුණා කියන්නත් මෙහෙ නෙමෙයි සුද්දා හරි ඉස්සරහ මම දුවද්දි අර උඩ ඇහෙනවා මන්දලා කාරෙන් කොක ගෑච්චිට හාල් කරනවා පැරසිටමෝල් පය අන්නේ පැත්තට එන්න තොපිටත් වෙඩි තියනවා අප්පා මුම්බා මාර මොලයක් තියෙනවා දැන් දොරක් නෑ නේ බා
කක්කරි දොරක් තියෙනවා ලෝකේ. මට මේ හුට් අප්පේ මෙහෙරත් ආවනේ දැන් කෝ. මට මේ දොර හොයාගන්නරු. මේක ලොක් මට යතුරක් හම්බුණා. දැන් ඒ දොරක් තියෙනවා මක්කනි. මට දැන් දොර තමයි හොයාගන්න බෑ. දොරක් තිබ්බා මට මතකයි. මේ දෙපැත්තේ තව එකක් මොකක් හරි දොරක් තිබ්බා මචං මේ. අල්ලොක් වෙලා ඒක දන්නේ නැහැ. බලනවාකෝ ඉතින් දොර ගියාද? දොර හොල්මන් දොරක්ද? මට යතුරු හම්බුනේ මොන දොරටද? කොබේසියා. අඩෝ බය කරන්න එපා. කනවා මරාගෙන වරේ මරාගෙන. වරේ යකෝ. පයින් ගහගන්න. අද උලම් බිස්කෝල් දෙනවාද? මෙන්න මේ රෙද්ද. හරි මේ තියෙන්නේ බා. හරියන්කෝ. යකෝ යන්නද? ඔක පල්ලෙහාට આવොත් ඔක මොකෙන්ද ඕනේ මන්? මේ පල්ලෙහා මචං මොකක්? කයි කාමරේ තම්මට ඔබ දාපල්ලෙ. මේ මොකද්ද බං මේ? මට වෙනම ඒරියාවකට ආවා බං. මේවා ලොක් සුද්දා. මේ මං හිතන්නේ තවත් යන්න ගණක් වෙයි. පල්ලෙහාට යන්න බලන්න මොකද්ද තියෙන්නේ යන්නේ. බැරල් ගොඩක් තියෙන්නේ පැත්තේ. පල්ලෙහාට යන්න මචං. මට ගොඩක් කැවුනා. අද බ්‍රෝ මේ තන මොනවද තියෙන්නේ? මට මෙඩියක් ඕනේ නෑ. මේක ලෝඩ් දම්බෝ ලෝඩ්. ටෝච් එකේ බැටරි බහින ඉතින් ගයිස් ඒකයි. කැරකෙන්න එපා. පිස්සු කෙලින්න එපා. ඉන්න අයියෝ. හරි ගයිස්. මොනවාරි හොඩුවාවක් තියෙනවා මෙතන. අරයා කමෙන්ට් ආවොත් ඉතින්. ඕ ආයෝ කිරි බුලට් එක. කලෝ යූ අර ජරා හත් වෙනා මෙතන. අධ්‍යයන ලාවට. මාලෙන් කොයිට තියලා දාන ඔලු කට්ට උඩ වෙන. මල්ලි වේ අම්මට දුනා උඩු අම්බෝ තව ඩිංග කුණාරක පිට වෙනවා. ඉතින් ගයිස් අදට මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ඔයාලට මම මේ වීඩියෝ එක කොහරි ඉවර වෙන පාර්ට් එකක් අරන් එන්නම් මේ. ඇත්තටම බය හිතෙනවා මේ වීඩියෝ එක. මේ වීඩියෝ කරේ මේ ගේම් එක පොඩ්ඩ අමාරුයි. බඩු තැන් තැන් වල හොයන්න අමාරුයි. ඒක නිසා මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ඉතින් ඔයාලා තාම වීඩියෝ ලයික් එකක් දැම්මේ නැත්නම් මොකක්ද ඉතින් හලෝ ඕකට ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් පාරක් දාලා ෂෙයා පාරක් දාන්න. එහෙනම් කොල්ලෝ අදට ගිහින් එන්නම්. ඔයාලට සුබ උදෑසනක්.